අයිබෝන් ළමයි. එතකොට ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ බින්න භාග අපේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. හරි. එතකොට අපි කලින් වීඩියෝ එකේදී කතා කරා බින්න භාග වලට එන්ටර් වෙන්න ඕන කරන පොඩි දේවල් ටික. සංගුණක කියන්නේ මොකක්ද? නායක පදේ මොකක්ද? නායක සංගුණකය කියන්නේ මොකක්ද? හරි. සංගුණක සමාන කරලා අපි නොදන්නා පද හෙව්ව අවසානයේදී. හරි. බහුපද සිට එක්ක සමානතාවය යටතේ. හරි. එතකොට අපි මේ දේවල් ටික තමයි කතා කරන්නේ. හරි. එතකොට ළමයි අපි අද බින්න භාග වලට ඔෆිෂියලි එන්ටර් වෙනවා. හරි. එතකොට මම පළවෙනි වීඩියෝ එකේදී කිව්වා මේ බින්න භාග සාමාන්‍යයෙන්ම පාඩම පටන් ගද්දි පාඩමේ වැදගත්කම මොකක්ද කියන්නේ කියලා කියනවා කියලා. එතකොට මම බින්න භාග පාඩමට දාලා ඊළඟ වීඩියෝ එකේදී කියන්නම් කියලා මම කිව්වා පළවෙනි වීඩියෝ එකේ. හරිද? එතකොට විභාගයට අදාළව බින්න භාග පාඩම වැදගත් වෙනවා අවස්ථා දෙකකට. පළවෙනි අවස්ථාව තමයි අපේ ශුද්ධ ගණිතයේ පේපරේ A කොටස සහ B කොටසේ විදිහට වල කොටස් දෙකක් දෙනවා කියලා දන්නවා. B කොටසේ 12 වෙනි ගානේ ළමයි 12 වෙනි ගාන කොටස් දෙකකට අහනවා. A කොටස අහනවා සංකරණ සංයෝජන වලින්. B පාර්ට් එක අහනවා ළමයි ශ්‍රේණි ගාන. එතකොට මෙන්න මේ ශ්‍රේණි ගානේ ළමයි ලකුණු ආසන්නව 30ක විතර වගේ කොටසක් තියෙනවා මෙන්න මේ බින්න භාග වලින්. හරි. එතකොට ළමයි මෙන්න මේ බින්න භාග වලින් ඒ කොටස බැයි නම් සමහරවිට ශ්‍රේණි මේ ගානම බැරි වෙන්න පුළුවන්. හරි. සමහර ලකුණු 75ක් 80ක් 90ක් වගේ වෙන්න පුළුවන්. මේ ශ්‍රේණි ගානම වාට සමහරට බැරි වෙන්නත් පුළුවන්. හරි. ඊළඟ දෙවෙනි අවස්ථාව තමයි ළමයි 15 වෙනි ගාන. PO පේපරේ 15 වෙනි ගානේ අනුකලනය ගාන. හරි. ඒක ළමයි කොටස් තුනකට වගේ අහනවා සාමාන්‍යයෙන්. හරි. එතකොට මේකේ අනුකලනය ගාන. හරිද? එතකොට අනුකලනය ගානේ මේක කොටස් කීපයකට අහනවා. එතකොට ඒ කොටස බොහෝ විට අහනවා බින්න භාග වලින් අනුකලනය කරනවා. හරි. ඒ කියන්නේ බින්න භාග කඩලා තමයි අපිට අනුකලනය කරන්න වෙන්නේ. එතකොට ඔයාලට බින්න භාග සම්බන්ධ තීරි බයි නම් ළමයි මෙතන ලකුණු 50ක් 60ක් ආසන්නව තියෙනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ බින්න භාග කරලා ඊට පස්සේ අනුකලනය කරන පියවරකට එක්කම මුළු ලකුණු 50ක් 60ක් විතර වගේ සාමාන්‍යයෙන් තියෙනවා. එතකොට ළමයි ඔයාලට බින්න භාග කියන කොටස බැයි නම් බොහෝ විට මේ 30ක් බෑ. ඒ 30 බැයි නම් අපිට උපකල්පනය කරන්න පුළුවන් මෙතන ලකුණු 80ක් 90ක්ම නෑ කියලා. ඊට පස්සේ අනුකලනය මෙතන ලකුණු 50ක් නෑ. හරි. එතකොට ඒක නිසා වැදගත් පාඩමක් එක්සෑම් එකට පැත්තෙමුත් ඔයාලා කවුරු හරි දැනට නම් ඔයාලා කවුරුත් දන්නේ නැනේ මේ ශ්‍රේණි ගාන කොහොමද අනුකලනය ගාන කොහොමද කියන්නේ. හරි. නමුත් මානසික වෙන්න ඕනේ පාඩමක් හොඳට ඉගෙන ගන්න ඕනේ පාඩමක් කලින් පාඩම් වගේම හැම පාඩමක්ම විශේෂයි. හරි. එතකොට අපි බින්න භාග පාඩමට එන්ටර් වෙමු. එතකොට විභාගය ගැන කිව්වොත් ඔයාලට ලකුණු කෙලින්ම අපිට නිකන් පේන විදිහට ලකුණු 80ක් විතර වගේ තියෙනවා. බින්න භාග පාඩම. පැහැදිලිද? හරි. එතකොට අපි බින්න භාග පාඩමට එවනවා. හරි. එතකොට මම ළමයි මේකේ ටියුට් එකක් හදලා තියෙන්නේ. එතකොට අපේ පන්තියේ ඉන්න ළමයින්ට නම් මම ටියුට් එක දීලා තියෙන්නේ. මේ එතකොට මේක ටියුට් එක අපේ වීඩියෝ එක බලනවා නම් කවුරු හරි පන්තියට සම්බන්ධ වෙන්නේ නැති මේ මම නම්බරයක් දාලා තියන්නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. එතකොට ඒකට මැසේජ් එකක් දාලා මෙන්න මේ ටියුට් එක ඉල්ල ගන්න. පැහැදිලි? හරිද? එතකොට අපි මුලින්ම කතා කරමු මොකක්ද මේ පරිමේෂිතයක් කියන්නේ කියලා. හරිද? එතකොට මම ඔයාලට ටියුට් එක දීලා තියෙනවා. මේ මෙන්න මේ ටියුට් එකේ මේ අවශ්‍ය දේවල් ටික ඔයාලා හයිලයිට් කරගන්න. මේ අපි ඕන වෙන දේවල් නෝට් එක විදිහට ලියාගමු පොතේ. ටියුට් එකේ මුලින්ම දාලා තියෙන ටික අපි ඒ අවශ්‍ය දේවල් Tamanට ඕන කරන දේවල් හයිලයිට් කරගන්න. හරි. හරි. එතකොට ඔයාලා කලින් ඉගෙන ගත්තා මේ පරිමේය සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා නේ. හරි. එතකොට මොකක්ද පරිමේය සංඛ්‍යාවක් කියන්නේ? හරි. ඔයාලට ඔළුවේ අයිඩියා එකක් ඇති අපි පරිමේය සංඛ්‍යාවක් කිය මොකක්ද? අපිට අර p බෙදීම q ආකාරයට ලියන්න පුළුවන්. හරි. pq කියන්නේ නිකිල වෙන ළමයි. හරි. සහ මේකේ q බිඳුවට සමාන වෙන්න බෑ. අපි කතා කරා p ට හා q ට ධන එක හෝ ඍණ එක හැර වෙනත් පොදු සාධක තියෙන විදිහක් නැහැ. අන්න ඔය වගේ එකකට තමයි අපි ළමයි පරිමේය සංඛ්‍යාවක් කිව්වේ නේ. එතකොට ළමයි පරිමේෂිතයක් කියන්නේ මොකක්ද? හරි. පරිමේෂිතයක් කියන්නේ ළමයි මේවා වෙනුවට දැන් කලින් පරිමේය සංඛ්‍යාවක් නම් pq කියන්නේ සංඛ්‍යාවේ තිබ්බේ. පරිමේෂිතයක් නම් ළමයි උඩයි යටයි තියෙන්නේ ශ්‍රිත දෙක. හරි. හරි. මොකක්ද අර දැක්වීම තියෙන්නේ? මේ තියෙන්නේ හරය ශූන්‍ය මාත්‍රයේ නොවනසේ බහුපද දෙකක අනුපාතයක් ලෙස පවතින ශ්‍රිත පරිමේය ශ්‍රිතයි. ඒ කියන්නේ ළමයි මෙන්න මේ වගේ ඒවා. උදාහරණ ටිකක් ලියලා කියන්නම් ඔයාලට ඉස්සෙල්ලා පැහැදිලි කරන්න. උඩයි යටයි ළමයි ශ්‍රිත තියෙන්නේ. බහුපද ශ්‍රිත තමයි තියෙන්නේ.
x වර්ගය ධන 2x ඍණ 8 බෙදීම x ඝනය ඍණ 3යි x වර්ගය ධන x ඍණ 5. උඩත් බහුපදශිතයක් යටත් බහුපදශිතයක් තියෙනවා. එතකොට මේ වගේ එකට අපි කියනවා පරිමේය ශ්‍රිතයක් කියලා. හැබැයි වෙන්න ඕනේ අවශ්‍යතාවය තමයි ළමයි මේකේ කොයි වෙලාවකවත් හරයේ මාත්‍රය ශූන්‍ය වෙන්න බෑ. හරි පරිමේය ශ්‍රිතයක් වෙනවා. හරි ඒක තමයි අර්ථ දැක්වීම. හරි අපිට ආස සහ මේක හරය බිඳුව වෙන්නත් බෑ. හරි ඒ කියන්නේ මෙතන හරය මාත්‍රය ශූන්‍ය වෙන්න බෑ කියන්නේ ඒ කියන්නේ මෙතන යට නියත පදයක් තියෙන්න බෑ. නිකන් මේ වගේ එකක්. 2x ඍණ 8 බෙදීම 2 තියෙනවා. හරි. එහෙනම් මේකේ ඇත්තටම හරේ මාත්‍රය ශූන්‍යයි x වල බිඳුවේ බලය කියන්නේ මෙතනදී. අපි මෙන්න මෙයාව අර්ථ දක්වන්නේ පරිමේය ශ්‍රිතයක් විදියට. හරි. ඔක වැදගත් වෙන්නේ නැහැ නමුත්. හරි. එතකොට අර්ථ දැක්වීම තමයි ළමයි හරය ශූන්‍ය මාත්‍රයේ නොවන බහුපද ශ්‍රිත දෙකක බෙදීමක් අපි කියනවා සම්පූර්ණයෙන් පරිමේය ශ්‍රිතයක් විදියට. හරිද? හරි. එතකොට මේක අපි ගත්තොත් පරිමේය ශ්‍රිතයක් ලවය fx තියෙන අපි මේක තියෙන එකම ගමු. හරි. ලවයේ තියෙනවා hx හරයේ තියෙනවා ළමයි gx කියලා බහුපද ශ්‍රිතයක්. එතකොට මේ දෙන්න අතර අනුපාතයෙන් අපිට සම්පූර්ණ වෙනවා මෙන්න මේ fx කියන පරිමේය ශ්‍රිතය. පැහැදිලිද? එතකොට මම කලින් කිව්වා මේකේ gx කියන එක න බිඳුවට සමාන වෙන්න බෑ ළමයි. එතකොට බහුපද ශ්‍රිත දෙකක බෙදීමකට අපි කියනවා සම්පූර්ණ පරිමේය ශ්‍රිතයක් කියලා. හරිද? ඔන්න ඔකයි අර්ථ දැක්වීම කියන්නේ. අපි ඉංග්‍රීසියෙන් කියනවා rational functions කියලා. හොඳයි. ඊළඟ එක තමයි ළමයි නියම පරිමේය ශ්‍රිත. හරි. අපි ඉංග්‍රීසියෙන් කියනවා proper rational functions. හරි. එතකොට ඔයාලා දන්නවා O level කාලේ එහෙමනේ නියම භාග කියන්නේ මොනවද කියලානේ. හරි. එතකොට නියම භාග කියන්නේ මොනවද? මෙන්න මේ වගේ වනේ. 3 බෙදීම 5. හරි. 4 බෙදීම 11. ඔන්න ඔය වගේ. ඒවට අපි කියනවා නියම භාග කියලානේ. එතකොට ලවයේ සංඛ්‍යාව හරයට වඩා පොඩිනේ. ඔන්න ඔය වගේ ඒවට කියනවා තමයි නියම භාග කියලා. එතකොට නියම පරිමේය ශ්‍රිත කියන්නේ තමයි ඔය අර්ථ දැක්වීමක්ම තමයි. ඔය වගේම අර්ථ දැක්වීමක් තමයි තියෙන්නේ. හරි. එතකොට මේ නියම පරිමේය ශ්‍රිතයක වෙන වැඩේ තමයි හැමතිස්සෙම එයාගේ හරයේ මාත්‍රයට වඩා ලවයේ මාත්‍රය පොඩි නම්. දැන් බලන්න මෙන්න මේ ගන්න. හරයේ මාත්‍රය කීයද සම්පූර්ණයෙන්? අපි කලින් පළවෙනි වීඩියෝ එකේ ඉගෙන ගත්තා. හරි. හරයේ මාත්‍රය කියන්නේ 3යිනේ. අන්න. ලවයේ මාත්‍රය කියනවාද? ලවයේ මාත්‍රය 2යි. පැහැදිලිද? එතකොට මෙන්න මේකේ හරයේ මාත්‍රයට වඩා ලවයේ මාත්‍රය පොඩි. ඔන්න ඔය වගේ වට කියනවා ළමයි අපි නියම පරිමේය ශ්‍රිත කියලා. පැහැදිලිද? හරි. එතකොට මම ඒක යටතේ උදාහරණ ටිකකුත් ළමයි ඔය කියලා තියෙනවා. හරි. එතකොට නියම පරිමේය ශ්‍රිතයක් කියන්නේ පරිමේය ශ්‍රිතයේ ලවයේ බහුපදයේ මාත්‍රයට වඩා හරයේ මාත්‍රය ලොකුයි නම් එහෙම නැත්නම් හරයේ මාත්‍රයට වඩා ලවයේ මාත්‍රය පොඩි නම් අපි ඒකට කියනවා නියම පරිමේය ශ්‍රිතයක් කියලා. ඒක මම ළමයි උදාහරණ දෙකකුත් දීලා තියෙනවා. ඔයාලට බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා. හොඳයි. හරි. එහෙනම් ඔයාලට ඉබේම නෝටිස් වෙනවා එහෙනම් නියම පරිමේය ශ්‍රිතයක් කියන්නේ එහෙනම් ලවයේ මාත්‍රයට හරයේ මාත්‍රයට වඩා ලවයේ මාත්‍රය පොඩි. එහෙනම් විෂම පරිමේය ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට නිකම්ම ඔලුවට අයිඩියා එනවා. එහෙනම් විෂම පරිමේය ශ්‍රිතයක් කියන්නේ මොකද්ද? විෂම පරිමේය ශ්‍රිතයක් කියන්නේ හරයේ මාත්‍රයට වඩා ලවයේ මාත්‍රය ලොකු වෙන එක. සමාන වුණත් අවුලක් නැහැ ළමයි. හරි. එතකොට අපි විෂම පරිමේය ශ්‍රිතයක් කියනවා ළමයි හරයේ මාත්‍රයට වඩා ලවයේ මාත්‍රය ලොකු වෙන එක. හරි. මෙතන x ඝනය තියෙනවා නම් x4 ඍණ 3යි x ඝනය ධන 5යි x වර්ගය ධන අපි දාමු 11. ඔන්න ඔය වගේ වට අපි කියනවා ළමයි විෂම පරිමේය ශ්‍රිත කියලා. එතකොට ළමයි මේකේ ලවයේ මාත්‍රයයි හරයේ මාත්‍රයයි සමාන වුණත් අවුලක් නැහැ. හරි. එතකොට මෙයා උදාහරණයක්. හරි. නිකන් x වර්ගය ධන 2x හරයේ තියෙනවා ලවයේ තියෙනවා 2x වර්ගය ඍණ 3x ධන 8. ඔන්න ඔය වගේ එකක්. හරි. මෙන්න මෙයාගේ ලවයේ මාත්‍රය 2යි හරයේ මාත්‍රය 2යි. එතකොට ලවයේ මාත්‍රයයි හරයේ මාත්‍රයයි දෙන්න සමානයි. මෙන්න මේ වගේ එකකට අපි කියනවා ළමයි විෂම පරිමේය ශ්‍රිතයක් කියලා. පැහැදිලිද? හරිද? එතකොට ඔන්න ඔය පරිමේය ශ්‍රිත ගැන අයිඩියා එක මුලින්ම තියාගන්න ඕනේ බින්න භාග පාඩමට එන්න වෙනවා. හරිද? එතකොට ඔයාලට මොනවා හරි තැනක් මෙතනත් ගියා ස්පීඩ් වැඩි නම් ආයෙ රිවයින්ඩ් කරලා බලන්න පුළුවන් සහ පෝස් කරලා ඔයාලට අවශ්‍ය දේවල් ඔයාලට පොතේ මේන්ටේන් කරගන්න ඕන නම් මේකේ තියෙන දේවල් ටික ටියුට් එකේ තියෙන දේවල් ටික ඒ විදිහට ලියා ගන්න. මම අවශ්‍ය තැන්වලදී නෝට් එක වෙනම දෙන්නම්. එතකොට ඒ තැන්වලදී අපි පොතේ ලියා ගමු. හරි. එතකොට ළමයි දැන් තාම කතා කරේ නෑ මොකද්ද මේ භින්න භාගයක් කියන්නේ. භින්න භාග වලින් මොකද්ද කරන්නේ? භින්න භාග කඩනවා කියලා මොකද්ද කරන්න කියන අපි තාම කතා කරේ නෑ. හොඳයි. මොකද්ද ඇත්තට මේතකොට මේ භින්න භාග කඩනවා කියලා කරන්නේ? හරි. එතකොට ඇත්ත මේක ඔයාලා මේ වගේ වැඩක් ඔයාලා කරලා තියෙනවා ඔලෙවල් කාලේ. එතකොට මේ භින්න භාග කඩන එකේ අනිත් පැත්ත තමයි ඔයාලා කරේ.
ඒ කියන්නේ ඔයගොල්ලෝ කාලේ 6 7 8 එඩිට් කරලා තියෙනවා. හරි. එතකොට මම කරා මෙන්න මෙහෙම එකක් හරි. 3න් 1 දාන 4න් 1 දාන මෙහෙම එකක් තියෙනවා. හරි. දිගමු දාන 2 බෙදීම 5යි කියන. හරි. ඔන්න මෙයා සුළු කරද්දි කොහොමද කරන්න ළමයි? අපි පොදු හරයක් ගන්නවානේ. මොකද පොදු හරය වෙන්නේ මේකේ? 4 5 20යි කීයද? 3 2 60යි නේද? නෑ 30 පොදු හරයක් නේද? නැද්ද? නෑනේ. හරි අපි 60 ගමු. හරි 60 බලමු කොහොමද ලේසිනේ පේනවනේ කොටස් ගාලා. හරි. එතකොට මේක 60 ගන්න මෙතන උඩ යට දෙක මුණ කරන්න ඕනේ කීයද? 20 එන්නේ. හරි එතකොට 20ක් එනවා. මෙතන කීයෙන් දුණ කරන්න ඕනේ? 60 කියන්නේ කීයද? කීයෙන් දුණ කරන්න ඕනේ? 15 මොනවා හරිනේ. හරි. 15 වරක් 4ට. 20 දෙන දෙයක් විතරයි. ඔව් 60යි. හරි. 15 මොනවා හරි. උඩට දෙකම 15 මුණ එනවා. ඒ මෙතන දාලා 15ක් එනවා. මෙයා කීයද? මෙයා 12න් මොනවා හරි. හරි උඩට දෙකම 12න් මොනවා හරි. කියන්නේ දෙවරක් 12 කියන එතකොට 24යිනේ. එතකොට කීය දෙන්න අපිට? 20යි 15යි 35යි 35යි 24යි 4යි 9යි 3යි 2යි 5යිනේ 59යිනේ. 20යි 15යි බලමු 35යි 3යි 2යි 5යි 49යි. හරි. හරි. ඔන්න ඕක නේද ආවේ ළමයි. 59 වෙදිනු 60යි කියලා එයි. හොඳයි ළමයි. එතකොට ඕලෙවල් කාලේ කරේ මොකක්ද? හරි. මෙන්න මෙහෙම භාග සංඛ්‍යා තුනක එකතුවක් හරි අන්තරයක් හරි තියේදී අපිට අවසලු කරලා මෙන්න මේ උත්තරේ පෙන්වන්න පුළුවන් නේ. හරි. එතකොට ළමයි භින්න භාග කඩනවා කියලා කරන්නේ අපි මෙන්න මේ වගේ එකක් මෙන්න මේ වගේ ඒවා කෑලි තුනකට කඩලා ලියන එක තමයි අපි කරන්නේ. හරි. ඒක ළමයි ඊටර තරම් ලේසි නෑ. හරි. හරිද? ඔන්න ඕක තමයි සරල තියරිය භින්න භාග කඩනවා කියලා කරන්නේ. හරි. එතකොට අපි භින්න භාග කඩද්දිත් අපි එක එක ශ්‍රිත දැන් මෙතන කියන්නේ පරිමේය ශ්‍රිතවල තමයි භින්න භාග කඩන්නේ. හරි. එතකොට එක එක ශ්‍රිතවල භින්න භාග කරනවා ළමයි. අපි දැන් මෙතන ඉගෙන ගත්තානේ. හරි. නියම පරිමේය ශ්‍රිත කියලා ඉගෙන ගත්තා. විෂම පරිමේය ශ්‍රිත කියලා ඉගෙන ගත්තා. හරි. එතකොට එක එක විවිධාකාරයේ ශ්‍රිතවල අපි භින්න භාග කරනවා. හරිද ළමයි? හරි. එතකොට ඔය මොකේ මුලින් භින්න භාග කැඩුවත් ළමයි මෙතනදී වෙන වැඩක් තියෙනවා. හරි. ඒ වෙන්නේ මෙන්න මේකයි. එතකොට භින්න භාග කඩනවා කියලා කරන්නේ මම කලින් කිව්වා වගේ අර අපි වෙන වෙනම භාග සංඛ්‍යා වලට ලියන එක තමයි කරන්නේ. හරි. හරි. අපි මේ විදිහට ලියගමු ළමයි. දාගන්න භින්න භාග කැඩීම කියලා. මේ විදිහට ලියගන්න. පරිමේය ශ්‍රිතයක් තවත් නියම පරිමේය ශ්‍රිත කිහිපයක එකතුවක් හෝ අන්තරයක් ලෙස ප්‍රකාශ කිරීම පරිමේය ශ්‍රිත භින්න භාග කැඩීමේදී සිදු කරයි. එහෙම ලියගන්න මම කියලා දෙන්න මොකක්ද මේ කියන්නේ කියලා. පරිමේය පළවෙනිම ලියන්න. පරිමේය ශ්‍රිතයක් භින්න භාග කැඩීමේදී පළමුව එහි හරය සාධකවලට වෙන් කරන්න. හරි. එතකොට ළමයි අපි මුලින්ම කරන්න ඕනේ යාගේ හරය සාධකවලට වෙන් කරන එක. හරි. එතකොට මේකේ තියෙන ළමයි එක එක විදිහේ භින්න භාග කඩන. හරි. නියම පරිමේය ශ්‍රිත කියයි. හරි. විෂම පරිමේය ශ්‍රිත කියයි. ඔය වගේ එක එක විදිහේ ශ්‍රිතවල භින්න භාග කඩන්න තියෙනවා. හරි. හරි. අපි පළවෙනි මාතෘකාව දාගමු. නියම පරිමේය ශ්‍රිතවල භින්න භාග කැඩීම. නැත්නම් නියම පරිමේය ශ්‍රිත භින්න භාග වලට වෙන් කිරීම. හරි. මම ළමයි පළවෙනි ගානම කියලා දෙන්නම්. හරි. මොකක්ද පළවෙනි ගානේ තියෙන්නේ අපි? 1යට x ඍණ 1යි x දාන 1යිනේ. මෙයා භින්න භාග වලට වෙන් කරන්න කියන්නේ. හරි. එතකොට ළමයි මම කලින් කිව්වා මෙයාව සාධක වලට වෙන් කරනවානේ. අපහරිසයි. දැන් මේකේ අපිට දීනවනේ තියෙන සාධකම. සාධක කොහොම තමයි තියෙන්නේ. හරි. එතකොට ළමයි නියම පරිමේය ශ්‍රිත භින්න භාග වලට වෙන් කරද්දී අපි කරන්නේ
මෙන්න මේ සාධක වෙන වෙනම ලියා ගන්නවා. හරි. අන්න මෙතන x ඍණ 1 තියෙනවා ඌව ලියන. ධන x ධන 1 තියෙනවා වෙනම ලියා ගන්නවා. හරයමයි තියෙන්නේ. හරි. හරි. එතකොට ළමයි ලවයට මොකක් හරි එන්න එපායිනේ. හරිද? එතකොට ලවයට එන්නේ ළමයි හැමතිස්සෙම මෙන්න මේකේ හරයේ මාත්‍රයට වඩා එකක් අඩු එක. හරි. ඒ කියන්නේ දැන් මේකේ හරයේ මාත්‍රය කීයද ළමයි? 1යිනේ. 1 ඍණ 1 කීයද? බිංදුවයි. ඒ කියන්නේ නියත පදයක් තමයි උඩට එන්නේ ළමයි. හරි. ඒ වගේ නියත පදයක්. මෙතන හරයේ මාත්‍රය 1යි. 1 ඍණ 1 බිංදුවයි. ඒ කියන්නේ මෙතනත් නියත පදයක් තමයි එන්නේ. එතකොට b වගේ එකක් දාගන්න. හරි. ඒම දා මේ කැපිටල් ඒම දාගන්න එපා. හරි. වෙන පදයක් නෙදීමද? හරිද? එතකොට මෙතනදී කරන්නේ අපි මේ අනි පොදු හරය ගන්නවා ළමයි. හරි. පද පොදු හරය වෙන්නේ එතකොට. x ඍණ 1 වතාවක් x ධන 1 පොදු හරය වෙන්නේ. එතකොට a ගුණ වෙනවා x ධන 1කින් ධන b ගුණ වෙනවා x ඍණ 1කින් නේ පොදු හරය ගත්තාම. ඔයාලා දන්නවා ලේසි දෙයක් තියෙනවා. ඒතර මෙතන තියෙනවා එකයට x ඍණ 1 වතාවක් x ධන 1. හරි අන්න බලන්න. දෙන්නටම x ඍණ 1යි x ධන 1යි පොදුයි කැන්සල් වෙලා යනවා. හරි. අපිට යනවා මොකද්ද? 1 සමානයි a වතාවක් x ධන 1 ධන b වතාවක් x ඍණ 1 කියලා. හරිද? හරි. එතකොට අපි කරන්නේ මේකේ සංගුණක සමාන කරනවා. බහුපද දෙකක් සමාන වෙලා නේද? අපි කලින් වීඩියෝ එකේ කතා කරා. මේවතිල අපි නොදන්නා පද හොයන කොහොමද? සංගුණක සමාන කරලා කියන්නේ. හරි. එහෙනම් අපි x ගේ පරිණි බලයේ සංගුණක සමාන කරනවා. මේ පැත්තේ තියෙනවා මොකද්ද? x ගේ පරිණි බලයේ සංගුණක කියන්නේ බිඳුව තියෙනනේ. මේ පැත්තේ x ගේ පරිණි බලයේ සංගුණක කියනවා කැපිටල් A x ගෙන් ගුණ වෙලා A මෙතන ධන b එනවනේ. ඔන්න එක සමීකරණයක් ආවා. ඊට පස්සේ x ගේ බිඳුවේ බලයේ සංගුණක සලකනවා. නැත්නම් නියත පදයේ මෙතන නියත පදයේ සංගුණ කියලා තමයි 1යි. මෙතන එන මොකද්ද? කැපිටල් A මෙතන B ගෙන් ගුණ වෙලා කියන එකෙන් ඍණ B. සමීකරණ දෙකයි අන්න. නොදන්නා පද දෙකයි සමීකරණ දෙකයි අපිට ඔය සමගාමී සමීකරණ දෙක විසඳලා කැපිටල් A B හොයන්න පුළුවන්. හරි. කොහොමද යන්නේ? 1යි 2යි එකතු කරපු ගමන් ධන B ට ඍණ B කැන්සල් වෙලා යනවා. මේ පැත්තේ බිඳුව ධන 1 කියන්නේ 1යි. කැපිටල් A තුන කියන්නේ 2යි A. හරි. කැපිටල් A සමානයි 2කින් 1යි කියලා. හරි. අපිට එහෙනම් ළමයි පළවෙනි උත්තරේ පළවෙනි සමීකරණ වගේ ගන්න පුළුවන්. b සමානම කාටද? ඍණ a ට. ඒ කියන්නේ b ගේ උත්තරේ එනවා කීයද? ඍණ 2කින් 1. හරි. ඔන්න සමගාමී සමීකරණ ගත්තා අපි සංගුණක සමාන කරා. ඒවා විසඳලා උත්තර ගත්තා. හරි. එතකොට සමහර වෙලාවට ළමයි කරන වැරද්ද හරි. එතකොට ළමයි එතකොට හරි. ළමයි එතකොට මේ සමහරු කරන වැරද්දක් තමයි මෙන්න මෙතන මේ ඒ කියන්නේ සමගාමී සමීකරණ දෙක ගන්නවා සංගුණක සමාන කරන්නේ නැතුව. x ට අගයන් ආදේශ කරලා. ඒ කියන්නේ තනු මෙහෙම කරන්න පුළුවන් අපිට. x ට හිතමු අපි x සමාන 1 දානවා කියලා. නෑ x සමානයි මම බිඳුව දානවා. හරි. x සමානයි බිඳුව දාපුවාම මොකක්ද වෙන්නේ මෙතන සමීකරණය? 1 සමානයි මෙතනින් එනවා a ධන බිඳුව ඍණ 1 කියන්නේ ඍණ 1යි. එතකොට a ඍණ b නේ. ඔන්න එක සමීකරණයක් එනවා. හරි. මම දානවා x සමානයි තව එකක් 3 වගේ දානවා. හරි. එතන මොකද එන්නේ? 1 සමානයි එතන 3යි 1යි 4යි a 3 න දෙන්නේ 3 ඍණ 1 2යි නේ. එතකොට ධන 2යි b නේ. ඔන්න ඔය වගේ එකක් එනවා. හරි. එතකොට මුන් දෙන්නත් ඉස්සලා වුණා නම් a b හොයන්න පුළුවන්. අපි හොයමු නිකන් නිකමට. හරි. කොහොමද? දෙවෙනි සමීකරණයට එකතු කරානම් හරි පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරලා නේ. එතකොට මොකද මෙතන එහෙම ගුණ කරපුවාම මෙතන ඍණ 2යි b නෑනේ. මෙතන ඍණ 2යි b ධන 2යි b එතකොට කැන්සල් වෙලා යනවා නේ. b කැන්සල් වෙලා යනවා. හරි. එතකොට දෙවෙනි සමීකරණයට එකතු කරා ළමයි පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරනවා. ඒ කියන්නේ මෙතන 2යි මෙතන 1යි 3යි නේ. 3 සමානයි ඊ එක දෙන්න අපිට. මෙතන එතකොට 2යි a 4යි a කියන්නේ 6යි a සමානයි 2කින් 1යි කියලා. අන්න පළවෙනි සමීකරණය ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඔතන b ගේ උත්තරේ a සමානයි 2කින් 1 නම් b සමානයි ඍණ 2කින් 1යි කියලා වෙනවා. එතකොට මෙන්න මෙතන කතා කරපු උත්තර වෙනවා. හරි. නමුත් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ළමයි අපිට මේ විදිහට x ට හැම වෙලේම උත්තර අගයන් ආදේශ කරන්න බෑනවා. හරි. විශේෂයෙන්ම සමහරලාට ශ්‍රේණි ගාන හේව කියනවා මේ x ට අගයන් ආදේශ කරලා තිබ්බොත් ලකුණු දෙන්න එපා කියලා කියනවා. හරි. මොකද සමහර අවස්ථාවවලදී විතරයි x ට අගයන් ආදේශ කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ x ට සමහරලාට කියනවා x ට ධන උත්තර විතරයි ගන්න පුළුවන් නේ. නැත්නම් x ට ඍණ උත්තර විතරයි ගන්න පුළුවන් වගේ අපිට කියනවා. හරි. එතකොට මේ වගේ
විශේෂ ගණන් වලට විතරයි දාන්න පුළුවන් ළමයි මේ අගයන් ආදේශ කරලා මේ විදිහට සමීකරණ ගන්න පුළුවන්. හරි. සහ මේ හැම ගානටම මේක දාන්නත් බෑ අගයන් ආදේශ කරන්නත් බෑ හැම අගයක්ම ආදේශ කරන්නත් බෑ. හරි. ඒක නිසා ළමයි මේ මෙන්න මේ විදිහට අගයන් ආදේශ කරලා සමගාමී සමීකරණ ගන්න try කරන්න එපා. හරි. මේ විදිහට try කරන්න එපා. අපි මේ විදිහට සංගුණක සමාන කරලා සමීකරණ අරගෙන විසඳන්න try කරන්න. හරිද? හොඳයි. එතකොට මම ඔන්න අපි නම් කැපිටල් A සහ කැපිටල් B ගේ උත්තර හෙව්වා. හරි. අපිට තියෙන්නේ බින්න බක් කඩන්න තමයි. හරි. කැපිටල් A B ගේ උත්තර දාන්න. හොඳයි. මොනවද ආවේ? එතකොට අපි ලියන්න පුළුවන් එහෙනම් 1 යට x ඍණ 1 වතාවක් x ධන 1 සමානයි. කැපිටල් A එකට ආවේ කීයද? දෙකෙන් එකනේ. හා. දෙකෙන් එකයි බෙදීම x ඍණ 1 ධන b ට ආවේ ඍණ දෙකෙන් එකයි x ධන 1 නේ. හරියම. හරි. ඔන්න එහෙනම් කැපිටල් A සහ කැපිටල් B ගේ උත්තර හෙව්වා. ඕන අපිට තව ටිකක් ලස්සනට කරලා සුළු කරලා ලියන්න පුළුවන් නේ. කොහොමද එතකොට සමානයි 1 යට දෙවතාවක් x ඍණ 1 ඍණ 1 යට දෙවතාවක් x ධන 1යි කියලා ලියන්න පුළුවන්. හරි මෙතන ඍණ එළියට ගන්න පුළුවන්. හරි ඔන්න එහෙනම් අපි මෙන්න මේ ගානේ බින්න භාග වලට වෙන් කරමු. හරි ඔච්චරයි තියෙන්නේ. කොහොම ලේසි. හොඳයි මම try කරන්න දැන් දෙවෙනි ගාන try කරන්න ටියුට් එකේ. හොඳයි දෙවෙනි ගානේ මොකක්ද තියෙනවා? දෙවෙනි ගානේ තියෙනවා 3 බෙදීම x ඍණ 1යි x ඍණ 2යි නේ. හරි. එතකොට මේකේ කලින් වගේම හරි හරය සාධක වලට වෙන් කරන්න ඕනේ වෙන් කළා නැත්තම්. හරි මේකේ සාධක වලට වෙන් කරලානේ තියෙන්නේ. හා එහෙනම් ළමයි ඔන්න සාධක තියෙනවා. හරි. අපි සාධක වෙන වෙනම ලියා ගන්නවා. හරි. හරයේ තියෙන විදිහට. x ඍණ 1යි x ඍණ 2යි. හරි. හරි. එතකොට ඊට පස්සේ ළමයි මෙතන 9ට දාන්නේ අපි කලින් කිව්වා වගේ මම හරයේ මාත්‍රයෙන් එකක් අඩු කරනවා. හරයේ මාත්‍රය කීයද මේකේ? ආ 1යිනේ. 1 ඍණ 1 බිංදුවයි. ඒ කියන්නේ නියත පදයක් එනවා. ආ කැපිටල් A. මේකේ හරයේ මාත්‍රය 1යි මෙතනත් 1 ඍණ 1 බිංදුවයි. හරි. ඒතකොට නියත පදයක් කැපිටල් B වගේ එනවා. හරිනවා. එතකොට මෙතනත් පොදු හරය ගන්න. සමානයි. මෙතනත් පොදු හරය ගත්තාම a වතාවක් x ඍණ 2 ධන b වතාවක් x ඍණ 1 බෙදනවා x ඍණ 1 වතාවක් x ඍණ 2යි කියලා. හරි. දෙන්නගේම ළමයි හරය පොදුයි. හරය කැන්සල් වෙලා යනවා. බෙදනවා 3 සමානයි a වතාවක් x ඍණ 2 ධන b වතාවක් x ඍණ 1යි කියලා. පැහැදිලි? හොඳයි. එතකොට මේකේ කලින් වගේම ළමයි ගන්න සංගුණක x ගේ පළවෙනි බලයේ සංගුණක සැලකුවොත් වෙනවා බිඳුව සමානයි a ධන b කියලා එක සමීකරණයක්. x ගේ බිඳුව බලයේ සංගුණක නියත පදයේ සංගුණක සැලකුවොත් වෙනවා 3 සමානයි ඍණ 2a ඍණ b කියලා. හරි. ඔන්න එහෙනම් ළමයි සමීකරණ දෙකයි. හරි. මුන් දෙන්න එකතු කරා නම් අපිට b කැන්සල් වෙලා යනවා. 3 සමානයි මොකද මුදලෙන් තමයි ඍණ a කියලා එන්නේ. ඒ කියන්නේ a සමානයි ඍණ 3යි කියලා. a සමානයි ඍණ 3යි නම් ළමයි මෙතනින් පළවෙනි සමීකරණය පාවිච්චි කරලා කියන්න පුළුවන් මොකද්ද? b සමානයි කියලා. ඍණ a නේ. එතකොට ඒ කියන්නේ 3යි. b ගේ උත්තරේ 3යි කියලා. හරිද? හරි ඔන්න එහෙනම් ළමයි a b උත්තර හෙව්වා. හරි බින්න බාක් කඩන්නනේ පටස් ගන්න. ඔයාලට තමයි වීඩියෝ එක පෝස්ට් කරලා මේ බලා ගන්න පුළුවන් හින්දා මම අකන්නේ. ඔයාලා හදන්න හරි. හරි එතන තිබ්බ x ඍණ 1යි x ඍණ 2යි. හරි අපිට එනවා a ගේ උත්තරේ කීයද? 3යි. 3 බෙදීම x ඍණ 1 ඒට ආවේ ඍණ 3යි. හරි ඒට ඍණ 3යි. ධන b ට ආවේ 3. 3 බෙදීම x ඍණ 2යි.
හොඳයි. බොහොම ලේසියෙන් ඔන්න අපි එහෙනම් මෙන්න මෙයාම බින භාග වලට වෙන් කරා. හරි. මෙන්න මෙහෙම ලියන එකට තමයි ඔය කියන්නේ බින භාග කඩනවා. හරි. බොහොම ලේසි තීරියක් තියෙනවා. හොඳයි. අපි ළමයි හදමු ටියුට් එකේ හතරවෙනි ගානක් හදමු. හරි. තනියම try කරමු බලන්න හතරවෙනි ගාන. එතකොට මෙතන හරය සාධක වලට වෙන් කරන්න ඕනේ. හරිද? හරි. එතකොට වෙන් කරන්න දෙයක් නැහැ. වෙන් කරලානේ තියෙන්නේ මේකේ. හරි. ඒක නිසා අපි කෙලින්ම වෙන වෙනම ලියා ගන්නවා සාධක. හරි. මොනවද? x x ඍණ 3. හරය ලියා ගන්නවා. හරි. ලවයට දානවා මොකද්ද? හරයේ මාත්‍රය එකක් අඩු කරනවා. මේකේ හරයේ මාත්‍රය එතන එකනේ 1යි. 1 ඍණ 1 බිඳුව. ඒ කියන්නේ මෙතනත් නියත පදයක් එන්නේ. මෙතනත් අර වගේම නියත පදයක් එන්නේ. හරිද? එතන පොදු හරය ගද්දි ඔයාලට තේරෙනවා මෙතන තමයි x වතාවක් x ඍණ 3 ඉන්නේ. එතකොට මෙතන එයා කැන්සල් වෙලා යනවානේ. ඒ නිසා කෙලින්ම ලියන්න. දෙනවා 2x ඍණ 3 සමානයි a වතාවක් x ඍණ 3 ධන b වතාවක් x කියලා. එහෙම නැත්නම් තව කෙනෙක්ට ඕන නම් හිතන්න පුළුවන් මෙයාගේ මේ සමීකරණයේ දෙපැත්තම x වතාවක් x ඍණ 3ෙන් ගුණ කරනවා කියන්නේ. එතකොට x වතාවක් x ඍණ 3ට මෙතන කැන්සල් වෙලා යනවා. මෙතන මොනවද එන්නේ? x ඍණ 3 එනවා මෙතන x විතරයි නෙමෙයි. මෙන්න මේක. මෙන්න මේක මම කිව්වා. දෙපැත්තම x වතාවක් x ඍණ 3ෙන් ගුණ කරනවා. එතකොට මේ පදෙත් හැම පදයක්ම ගුණ වෙනවනේ නේද? 3 ධන b බෙදීම x ඍණ 3 උගෙත් හැම පදයක්ම x වතාවක් x ඍණ 3ෙන් ගුණ වෙනවා. එතකොට මෙතන x වතාවක් x ඍණ 3ට මෙයා ගියා. x ගියා. x ඍණ 3ට x ඍණ 3 ගියා. අපිට එනවා 2යි x ඍණ 3 සමානයි a වතාවක් x ඍණ 3 ධන bx කියලා. කොහොම හිතුවත් කමක් නැහැ. හරි. කොහොම හරි කමක් නැහැ ළමයි. මේ පියවර නොලියා කෙලින්ම මේක ලියන්න. හරි. අවුලක් නැහැ. හරි. හරි. එතකොට අපි මේකේ සලකමු. හරි. x ගේ පළවෙනි බලයේ සංගම සලකමු. මොකක්ද තියෙන්නේ? මේ පැත්තේ තියෙනවා 2, මේ පැත්තේ තියෙනවා a ධන b. x බිඳුවේ බලයේ සංගම සලකමු. මේ පැත්තේ තියෙනවා ඍණ 3ක්. මේ පැත්තේ තියෙන්නේ ඍණ 3යි a නේ. හරි. b ගෙන් එකක් නැහැ. අන්න තමයි අපිට එනවා a ගේ උත්තරේ කීයද කියලා. a සමානයි 1යි කියලා. අන්න. a සමාන 1යි නම් මෙතනින් හරි මෙයා පළවෙනි සමීකරණය කියනවා. පළවෙනි සමීකරණය ගන්න පුළුවන් අපිට කීයද? b ගේ උත්තරේ 1යි කියලා. හරි. a සමානයි 1යි b සමානයි 1යි. අන්න එහෙනම් අපිට මේ පටස් ගාලා බිඳ භාග කරන්න පුළුවන්. එහෙනම් 2යි x ඍණ 3 බෙදීම x වතාවක් x ඍණ 3 සමානයි a බෙදීම x. a කියන්නේ කීයද? 1යි. හරි. 1යට x ධන b බෙදීම x ඍණ 3. b ගේ උත්තරේ කීයද? 1යි. 1යට x ඍණ 3 කියලා. හරිද? බොහොම ලේසියි. හොඳයි අපි ළමයි හදමු පස්වෙනි ගානක් හදමු. තනියම try කරලා ඉවර වෙලා වීඩියෝ එක බලන්න ළමයි. පෝස් කරලා ඉවරලා තනියම try කරන්න. හරි. මේකේ මොකක්ද තියෙන්නේ ළමයි? x වර්ගය ධන 1 බෙදීම x වතාවක් x වර්ග ඍණ 4 නේ. හරි. මොකක්ද මම කියවේ ළමයි? හරය සාධක වලට වෙන් කරන්න නේ. හරි. මේකේ බලන්න ළමයි. x වර්ගය ඍණ 4 අපිට තවදුරටත් සාධක වලට වෙන් කරන්න පුළුවන් නේ. හරි. අන්න ඒක නිසා එයාව තවදුරටත් සාධක වලට වෙන් කරගෙන ඉන්න. හරි. ලවය ඔහොමම තියෙනවා. ලවයට මුකුත් කරන්නේ නැහැ අපි. ලවය අල්ලන්නේ නැහැ. x වතාවක් මෙයා තවත් සාධක වලට වෙන් කරන්න පුළුවන්. x ඍණ 2යි x ධන 2යි. හරිද? අන්න. දැන් මේක ළමයි අපි
හරේ සාධක වෙන වෙනම ලියන එකයි දැන් කරන්නේ. එතකොට x වර්ගය ධන 1 බෙදීම x වතාවක් x වෙන දෙක වතාවක් x ධන 2 තියෙනවා. අන්න අපි දැන් මෙයාව වෙන වෙනම ලියනවා. x අත්ම මේ දාන්න කියලා දැනට x වෙන 2 තියෙනවා. x ධන 2 තියෙනවා. හරි. එතකොට මෙතනත් කලින් වගේම හරේ මාත්‍රයට වඩා එකක් අඩු එකක් උඩට එන්නේ. හරි. හරේ මාත්‍රය 1යි. කියන්නේ උඩට එන්නේ නියත වර්ගයක්. හරි. මෙතනත් b වගේ දාගන්න. මෙතෙන්ද දැන් c වගේ එකක් දාන්න. හරිද? හරි. කලින් වගේම ළමයි එතකොට x වතාවක් x වෙන 2 වතාවක් x ධන 2කින් ඕනනම් හැම පදයක්ම ගුණ කරන්ද එහෙම හිතන්නත් පුළුවන් කාට හරි. එහෙම නැත්නම් මෙතන පොදු හරය ගත්තා. එහෙම හිතන්නත් පුළුවන්. හරි. කොහොම ගියත් අවුලක් නැහැ. එකම විදිහට තමයි. හරි. එතකොට මෙතන මොකද වෙන්නේ ළමයි? හරි. x වතාවක් x වෙන 2 වතාවක් x ධන 2කින් හැම පදයක්ම ගුණ කරන්. හරි. ඔයාලට තේරෙලා නෝ කැන්සල් වෙලා යනවා කියලා සමහර පද නේ. හරි. එතන මොකද එතකොට a වතාවක් x වෙන 2යි x ධන 2යි එනවා. ධන b x වතාවක් x ධන 2 එනවා. ධන c x වතාවක් x වෙන 2 එනවානේ. එතනලම ඕක පටස් දාලා ලියන්න. හරි. අපි මේව තව ටික ඕන සරල කරගමු. මෙයා සුළු කරොත් එනවා මොකද්ද? x වර්ගය ඍණ 4යි. මෙයා සුළු කරොත් එනවා x වර්ගය ධන 2යි x. මෙයා සුළු කරොත් එනවා x වර්ගය ඍණ 2යි x. හරි. සංගුණක සමාන කරමු ළමයි. හරි. අපි ඉස්සල්ලාම සලකමු x වර්ගයේ සංගුණක. x වර්ගයේ සංගුණක සලකමු එක සමානයි කියලා එනවා. මෙතනින් එනවා a. මෙතන එනවා bx වර්ගය කියන්නේ b එනවා. මෙතනින් එනවා ධන cx වර්ගය. ඔන්න එක සමීකරණයක් ආවා. හරි. x ති පළවෙනි බලයේ සංගුණක සමාන කරන්න ඊට පස්සේ x පළවෙනි බලයේ සංගුණක මේ පැත්තේ තියෙනවද? නැහැ. එහෙනම් බිඳුවයි මේ පැත්ත මොනවද තියෙන්නේ? x පළවෙනි බලයේ සංගුණක. අන්න 2යි b එනවා. ඍණ 2යි c එනවා. ඒ කියන්නේ මොකද්ද ළමයි මෙතන? බිඳුව සමානයි 2යි b ඍණ 2යි c කියන්නේ. කියන්නේ බිඳුව සමානයි b ඍණ c කියන එක. දෙපැත්තම දෙකෙන් බෙදුවා. ඒ කියන්නේ මොකද්ද? අවසාන වෙනවා b සමානයි c කියලානේ. හරි. ඊට නියත පදයේ සංගුණක සමාන කරන්න ළමයි. මෙතන තියෙනවා එකක් එක සමානයි නියත පද මොනවද? මෙතන එන්නේ කැපිටල් A ඍණ 4න් ගුණ වෙලා එනවා ඍණ 4යි. හරි මේ පැත්තේ මොකක්ද නැහැ ළමයි නියත පදේ නැහැ නේ b ගෙන් x පදනේ තියෙන තනික. හරි එහෙනම් ළමයි මෙතනින් එනවා අපිට කැපිටල් A ගේ උත්තරේ සමානයි කීයයි කියලාද? ඍණ 4න් 1යි කියලා එනවා. හරි. ඔන්න ළමයි අපි කැපිටල් A ගේ උත්තරේ හෙව්වා. එහෙනම් දැන් පුළුවන් පළවෙනි සමීකරණය ගන්න. හරි පළවෙනි සමීකරණයෙන් කියන්න පුළුවන් ළමයි කීයද? 1 සමානයි a කියන්නේ කීයද? ඍණ 4න් 1යි. ඍණ 4න් 1 ධන b ධන c නේ ළමයි. ඒතර b ගේ c ගේ උත්තර සමානයි. එහෙනම් මට c වෙනුවට bම කියලා කියන්න පුළුවන් නේ. ඒතර b ධන b කියන්නේ 2යි b වෙනවා. එතනින් ළමයි සුළු කරන්න. ඍණ 4න් 1 ගෙනාවොත් මේ පැත්තට අපිට එනවා කීයද? ධන 4න් 1යි. 1 ධන 4න් 1 කියන්නේ ඒතකොට ළමයි පොදු හරය ගත්තාම පහ බෙදීම 4 සමානයි 2යි b කියලා එන්නේ. ඒ කියන්නේ මට එනවා b සමානයි පහ බෙදීම කීයද? දෙකෙන් බෙදුවොත් 8යි. c ගේ උත්තරේ ඕකම. ඒ ළමයි මොකද b c සමානයි දෙන්න. හරි. ඔන්න ළමයි අපි එහෙනම් a b c උත්තර හෙව්වා. හරි. අන්න එහෙනම් අවසානයේ දාන්නයි තියෙන්නේ. හරි. ඔයාලා පල්ලෙහෙන් මෙතන පල්ලෙහෙන් ලියන්න. හරි. මෙතන මම දැන් උඩින් ලියනවා ලේසි නිසා. හරි. ඔයාලා හරියට ලියා ගන්න. එතකොට මෙයා සම්පූර්ණයෙන්ම ලියන්න පුළුවන්. A ගේ උත්තරේ කීයද ආවේ? හරි. ඍණ 4න් 1යි. සමානයි ඍණ 1ට 4යි. b ට ආවේ තමයි පහ බෙදීම 8යි. පහ බෙදීම 8යි. c ට ආවේ පහ බෙදීම 8යි. ඔන්න අපිට අවසාන උත්තරය ආවා. පැහැදිලිද ළමයි? හොඳයි. එතකොට ඔයාලට තේරෙනවා නේද? මෙන්න මෙතන මේ ABC කියන එක්කෙනාගේ මෙතන අතන නොදන්නා පද තුනක් තියෙනවා. සමීකරණ තුනක් ආවානේ. දැන් මෙතන ළමයි අපිට මේ ලේසියෙන් කැපිටල් A ගේ උත්තරේ ගන්න පුළුවන්. හිතමු වෙලවත් ABC තුන يعني පද තුනම තියෙනම සමීකරණ තුනක් තියෙනවා කියලා. එතකොට පොඩ්ඩක් අමාරු වෙන්නේ සමගාමී සමීකරණ සඳහා. හරි. අන්න ඒ වගේ ඒවට ළමයි කෙටි ක්‍රම තියෙනවා පාවිච්චි කරන්න. හරි. ඒත් මම මේ කෙටි ක්‍රම තව ගාණක් හදලා කියලා දෙන්නම්. ඊළඟ වීඩියෝ එකේ මම කෙටි ක්‍රමය කියලා දෙන්නම්. හරි මේ ටික ලියාගෙන ඉවර වෙලා ළමයි
අපි හදමු 6 වෙනි ගාන try කරන්න බලන්න. හොඳයි. 6 වෙනි ගාන එකක් තියෙනවා. 6 තියෙනවා 5x ධන 7 බෙදීම x වර්ගය ඍණ 4x ධන 3යි නේ. හරි. අන්න ළමයි මෙන්න මෙයාගේ දැන් හරය සාධක වලට වෙන් කරලා නැහැ නේ. අන්න එහෙනම් අපි ඉස්සලා හරය සාධක වලට වෙන් කරගන්න ඕන. හරි. ලවය එහෙමම තමයි ළමයි. ලවය අල්ලන්න එපාමකෝ. හරි. 5x ධන 7 බෙදීම ගත්තා. මෙයාගේ සාධක වෙන් කරපුවා අපිට එනවා කොහොමද? x හරි. ධන 3ක් වෙන්න ඕනේ ගුණිතේ නේ. එකතු ඍණ 4ක් වෙන්න නම් කියන්නේ ඍණ 3යි ඍණ 1යි වෙන්න. ඔන්න ඕකයි සාධක කඩන්නයි තියෙන්නේ. හරි. එහෙනම් 5x ධන 7 බෙදීම x ඍණ 3යි x ඍණ 1යි තමයි ඔන්න සාධක කඩලා අපි ආවා. හරි. මේකයි බින්න භාග කඩලා තමයි තියෙන්නේ. හරි. කොහොමද කරන්නේ එහෙනම්? සාධක වෙන වෙනම ලියා ගන්නවා හරයේ තියෙන විදිහට. ධන x ඍණ 1යි. ලවයට එනවා මොකක්ද? මේ හරයේ මාත්‍රේ එකක් අඩු කරලා. ඒක ඔයාලට කලින් වගේම තේරෙනවා. නියත පදේ AB කියලා. හරි. x ඍණ 3 තාක් x ඍණ 1කින් ගුණ කරා මට එනවා එහෙනම් 5x ධන 7 සමානයි a වතාවක් x ඍණ 1 ධන b වතාවක් x ඍණ 3යි කියලා. හරි. ඔයාලමයි පටස් ගාලා ප්‍රැක්ටිස් කරන්න. හරි. දැන් ඔයාලා A level ලකුවට මේ අනාගය හදන්න එපා. හරි. හරි. සංගුණක සමාන කරලා ළමයි. හරි. x පළවෙනි බලයේ සංගුණක සලකන්න 5 සමානයි a ධන b කියලා එනවා එක සමීකරණයක්. x බිඳුවෙනි බලයේ සංගුණක සලකන්න 7 සමානයි ඍණ a ඍණ 3යි b කියලා එනවා. හරි. මෙයා දෙවෙනි සමීකරණය. හරි. ළමයි මුන් දෙන්න එකතු කරා. එකතු කරපු ගමන් පටස් ගාලා ධන a ට ඍණ a කැන්සල් වෙලා යනවානේ. අපිට b ගේ උත්තරේ ගන්න පුළුවන්. හරි. 7යි 5යි කීයද? 12යි මුන් දුන්න එකතු කරා කියන ළමයි ඍණ 2යි b එන්නේ. ඒ කියන්නේ මට එනවා b සමානයි කීයද? b සමානයි ඍණ 6යි කියලා. හරි. b සමානයි ඍණ 6යි යන ළමයි පළවෙනි සමීකරණයෙන් ගන්න පුළුවන් මට කීයද? a සමානයි b සමානයි ඍණ 6 කියන්නේ මේ පැත්ත ගේනවනේ එතකොට. හරි. 6යි 5යි 11යි කියලා. හරි. ඔන්න a b උත්තර හෙව්වා. හරි. එහෙනම් පල්ලෙහා ලියන්න. හරි. මම දැන් මේ ලියන එක ළමයි පල්ලෙහා ලියන්නේ. ඔයාලා මෙහෙ ලියන්නේ. මොකද මෙතන ලියන්නේ නැති නිසා තමයි මම මෙතන ලියන්නේ. හරි. ඔන්න ළමයි එහෙනම් අපි a b උත්තර හෙව්වා. හරි. පටලව ගන්න නැතුව දාන්න. හරි. a තියෙන්නේ ළමයි මෙතන x ඍණ 3ටනේ. හරි. එතකොට ළමයි එතෙන්ට x ඍණ 3ක්. හරි. එතන x ඍණ 3 ලවය තමයි 11ක් කියන්නේ. හරි. හරි. b තිබ්බේ ළමයි x ඍණ 1 හරි ලවයනේ. හරි. එතකොට එතෙන් දෙන්නේ කීයක්ද? එතෙන් දෙන්නේ ඍණ 6ක්. අපි මෙතන දාන්න පුළුවන්. ඍණ දාලා මෙතන 6ක් දාන්න. පැහැදිලිද? ඔන්න ඔච්චරයි තියෙන්නේ. හරි. බොහොම ලේසි. පැහැදිලිද? හොඳයි. එතකොට මේ මම කලින් කිව්වා වගේ මෙතන මේ අපිට සමගාමී සමීකරණවල අර නොදන්නා පද ගණන වැඩි වෙනකොට දැන් නොදන්නා පද 3ක් 4ක් එනකොට පොඩ්ඩක් ගාන හදන්න අමාරු වෙනවා. මේ කියන්නේ සමගාමී සමීකරණ ඉස්සරහ පොඩ්ඩක් අමාරුයි. ඒකට ඔකට කෙටි ක්‍රමයක් තියෙනවා ළමයි. මම මේ කෙටි ක්‍රමය එතකොට ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. ඊට අපි ඒ කෙටි ක්‍රමයක් ඉගෙනගෙනම තව ගණන් ටිකක් හදමු. හොඳයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන්නම්. අයුබෝවන්.